අපි සංකීර්ණ වෙලා ඉන්නේ. සමහර විට ඒ සරල දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒ රාමු අපි එකිනෙකාට ආවේනික වෙලා. මේ ශරීර කූඩුව ඒ විධානයන්ට නිතරම අවනතයි. ඒ අවනත භාවය නිදහසට සහ විවේකයට විරුද්ධ වෙලා ඉන්න කියලා හිතන්න පුළුවන්. අන්න ඒ නිසා සංකීර්ණ අඩුම කුඩුම උසවාගෙන දුවන දෙපා දහවල ගිනියම් වූ වීදිය නොඉල්ලා අතරමඟ හමුවෙන තුරු සෙවන ඉල්ලීම අහේතුක නොවේ. නොනවත්වා දිව යන ගමනක අතරමඟ හමුවෙන විවේකය නම් වූ නවාතැන් ඵල එතරම් සුන්දර වීමට හේතුවද එයම බව කියා නවතිමි.